අවුරුදු 2යි. කෝටි 4.5ක්. එහෙම නැත්නම් ලක්ෂ 450ක තෙල් විතරක් ගහලා. කවුද? 2023-24 හිටපු කතානායක මහින්ද යාපා. කොහොමද සෙල්ලම? රට බංකොලොත් කරපු හැටි අහනව නේද? ඔය එක්කෙනෙක්. කොහොම තමයි රට බංකොලොත් උනේ? රට බංකොලොත් වෙන්න උදව් කරපු හැටි. මහින්ද යාපට පව් එක දවසක් එක මොහොතක් එක තත්පරයක් එක තැනක ඉන්න විදියක් තිබිලා නැහැ. ඇයි මේ තෙල් ගහපු ගැහිල්ලට? නිකන් හිතලා හදලා බලන්න. ලක්ෂ 450 අවුරුදු දෙකට දින 720ක් තියෙනවා. බෙදලා බලන්න. ආසන්න වශයෙන් එක දවසකට තෙල් ගහලා තිනවා රුපියල් 65000ක විතර. එක දවසට. එක දවසට 65000ක විතර තෙල් ගැහුවම අඩුම තරමේ කිලෝමීටර් 250ක් විතර දවසට දුවන්න ඕනේ වාහනේ. මුළු අවුරුදු දෙකේම දවස් 365ෙම. එතකොට පාර්ලිමේන්තුවේ ඉඳලම නැද්ද? සියඹල ගෙනල්ලම නැද්ද? ඉන්න විදියක් නැහැ. ඒ තරම් වැඩ රට හදලා. ආර්ථිකය බංකොලොත් වෙච්ච 2023-24 කියන්නේ රටේ ජනතාව ගෑස් පෝලිං වල තෙල් පෝලිං වල බෙහෙත් නැතුව මැරි හිටපු මොහොතක්. හැබැයි ඒ මොහොතේ මහින්ද යාපල අජිත් රාජපක්ෂලා කෝටි ගණන් තෙල් ගහලා විනාශ කරනවා රට. රටේ සල්ලි මේවා. අපි උඹලගේ සල්ලි මේවා. අහපල්ලෝවා. අහන්න කිට්ටු වෙන්න බැරුව ඇති නේද? ඒ තරම් තේජස් මැති ඇමතිකම් ගත්තන් පස්සේ. ඒ නිසා තමයි අපි මේ වෙනස් ආණ්ඩුවක් හැදුවේ. මේ ආණ්ඩුව වටන්න නැවත වටේකින් ඔය කසකවන කසකාරයන්ට කියන්නේ උඹලට ඕන මේ වගේ ආණ්ඩුවක් දාපහු. රටේ මුදල් වලින් අවුරුදු දෙකකට ලක්ෂ 450ක තෙල් ගහන කතානායක කෙනෙක් හදන්නද? හිතපල්ලා පොඩ්ඩක්. රටේ මිනිස්සුන්ට මහජනතාවට ත්‍රීවිල් එකක යන්න තෙල් ඩිංගක් ගහගන්න බැරුව දුක් විඳිනවා. හරියට කුසට ආහාරයක් ගන්න විදියක් නැතුව දුක් විඳපු කාලයක් ඔය පහුගිය කාලය පුරාම උනේ. ඒ නිසා තමයි අරගලයක් ඇවිල්ලා ඔකුන් ගහලා පැන්නුවේ. ජංගි පිටින් පැන්නුවේ. බේරවැවේ නාපු හැටි මතකයිනේ. ඒ නිසා එහෙම යුගයක් තමයි අවසන් කරේ. අපි මේ යුගයට තිත තියලා තියෙන්නේ. දැන් ඉතින් හොයලා බලන්න ඕන ඇත්තටම තෙල් ගහලද බිල් විතරක්ද කියලා. තෙල් ගහලා නම් වෙන්න බෑ. හේතුව පාර්ලිමේන්තුවේ ඉන්න අඩුම තරම දවස්වලට දවසකට පැය 8ක්වත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. අඩුම තරමේ නිදියන්න ඕන පැය 5ක්වත්. නේද? ඉතුරු පැය ටික තමයි ඉතින් යාපනයේ කොළඹ. ඔහොම තමයි ඇවිදින්නේ නැත්තේ. කතානායක ඉතින් පව් නේද? ඒ තරම් රට සංවර්ධනය කරන්න, රටේ මිනිස්සු ගැන හිතන්න, විශේෂයෙන් මාතර හක්මන ප්‍රදේශයේ මිනිස්සු ගැන හිතන්න පුදුම විදියට දුවලා තියෙන්නේ. පුදුම විදියට මහන්සි වෙලා තියෙන්නේ. ඔය වාහන වලට තෙල් ගහපුවා විතරයි. කාපු බීපුවා කොහොම ඇද්ද? නේද? හිතලා බලන්නකෝ කොහොම ඇද්ද කියලා. අඩුම තරමේ ඔය වාහනයක් සර්විස් කරන්නවත් දවසක් තිබිලා නැහැ. ඔය දුවපු දිවිල්ලට. මේ කතානායකට අඩුම තරමේ තමන්ගේ ඥාතියෙක් ගාවට යාළුවෙක් හිතවතෙක් ගාවටවත් යන්න වෙලාවක් තිබිලා නැහැ. ඒ තරම් ඇවිදලා. පව් අප්පා. පව් නෙමේ රටේ සල්ලි මේ. රටේ සල්ලි ගිලපු බහිරවයෝ මේ. ඒක තමයි ඇත්ත. ඒක නිසා මේ බහිරවයෝ දංගෙඩියට යන දවස බලාගෙන ඉන්නේ රටේ මුළු මහ ජනතාවම. මේ දේපල අත්පත් කරගන්න ඕන. රාජසන්තක කරන්න ඕන. මුන්ට දඬුවම් දෙන්නම ඕන. ඒකට විරුද්ධව තමයි ඔය නාමල් රාජපක්ෂලා ප්‍රමුඛ කණ්ඩායම මේ දවස්වල කුලප්පු වෙලා දුවන්නේ. තේරුණාද?